ඔබ කවදා හරි මහා දවාලක මිනිස්සු දහස් ගණනක් මැද ඉඳලත් තනියම අතරමං වෙලා තියෙනවද? නැත්තම් ලෝකෙම නිදාගන්න මෙදියම් රැයක ඔයගේ හුස්ම හඬ විතරක් ඔයාට ඇහිලා තියෙනවද? ආයිබෝවන් මේ හාට් FM සිකුරාදා සතියේ වැඩ කටයුතු අවසන් කරලා හෙට නිවාඩුවට ලැහැත්ති වෙන ඔයාගේ හිත නිවන්නයි අද අපේ මේ සූදානම්. අද අපි කතා කරන්නේ හිනාව ගැන. ඒත් මේක නිකම් හිනාවක් නොවේ. මේක හිනාව ජීවිතය දිහා තාර්කිකව බලලා හිත නිදහස් කරගන්න හිනාවක්. කඩා වැටිලා ඉන්න ඔයාගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. හිතන්න ඔයාගේ අතේ වතුර වීදුරුවක් තියෙනවා කියලා. මේකේ බර කොච්චරද? ග්‍රෑම් 100ක්, ග්‍රෑම් 200ක්, 300ක්. ඇත්තට මේ බර තීරණය වෙන්නේ වීදුරුවේ තියෙන වතුර ප්‍රමාණය මත නොවේ. ඔයා ඒක කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියන එක මතයි. විනාඩියක් අල්ලන්න හිටියොත් බරක් දැනෙන්නේ නැහැ. පැයක් අල්ලන්න හිටියොත් ඔයාගේ අත රිදෙන්න ගනාලි. දවසක්ම අල්ලන්න හිටියොත් ඔයාගේ අත පණ නැති වේවි. ඔයාගෙන් ප්‍රශ්නයක්, ඔයාගේ විරාවත් අන්න ඒ වගේ. ඔයා ජීවිතේ කාලය පුරාවටම ප්‍රශ්නයක් අල්ලගෙන හිටියොත්, විරාව අල්ලගෙන හිටියොත් අන්න ඒ හින්දා ඔයාගේ ප්‍රශ්න, ඔයාගේ විරාව අතාරින්න ඕන කාලය ඇවිල්ලා. ඒක ටික වෙලාවකට හිතුවට කමක් නැහැ. ඒත් මුළු දවසෙම, මුළු සතියෙම ඒක අල්ලගෙන හිටියොත් ඒ බරට ඔයාගේ මුළු ජීවිතේම පණ නැති වෙලා යාවි. ඉතින් දැන්වත් ඒ වතුර වීදුරුව බිමින් තියන්න. ඒ දුක අත්හරින්න. ඔයාගේ අත නිදහස් කරගන්න. එතකොට ඔයාට හෙට දවසේ අලුත් දෙයක් අතට ගන්න පුළුවන් වෙන්නේ. දුක් වෙලා අඬලා ඒ පරණ දේම අල්ලන් හිටියා කියලා ඔයාගෙන් ඔයාට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ඔව්, කිසිම දෙයක් නැහැ. රිදෙන එක විතරයි. ලොකු හුස්මක් ගන්න. දැන් මේ ප්‍රශ්නේ අතහරින්න ඔයාට ඔයාම දිනවන්න පුළුවන් කියලා හිතලා දැන් පොඩි හිනාවක් දාන්න. එතකොටයි ඔයාට හෙට දවසේ අලුත් දෙයක් අතට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මෝඩකම ගැන හිතලා දැන්වත් පොඩි හිනාවක් දාන්න. ඔයාට ඔයාව දිනවන්න පුළුවන්. ඉතින් මම අභිවිත් සුදීර මේ හාට් FM තුලින් හෙට සෙනසුරාදා අපි හමුවෙමු හදවතට එබී බලන්න. ඉතින් හාට් FM තුලින් මම අභිවිත් සුදීර. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න අපිව ෂෙයා කරන්න කියලා හරිම ආදරෙන් ඉල්ලලා ඉන්නවා.